අයිබෝන් මිතුරනි ගොඩක් කට්ටිය අහුවා ඇයි මගෙන් වීඩියෝ දාන්නේ නැත්තේ දැන් කියලා. හරිද? ඇත්තටම මං හිතන්නේ මාස කිහිපයකින්ම වීඩියෝ එකක් දැම්මේ නැහැ. සාමාන්‍යයෙන් ඉස්සර මීට අවුරුද්දකට විතර කලින් වීඩියෝ සහ ලිපි මාලාවන් විවිධ ක්ෂේත්‍ර සම්බන්ධව ආකර්ෂණ නීතිය ඊට පස්සේ විවිධ මෙඩිටේෂන් ක්‍රියාකාරකම් සටන් කලාව සහ මසාජ් තෙරපි ගැන මම පළ කරා. ඉතින් ඒ දෙකේදී මම කල්පනා කරේ සමාජයේ සාමාන්‍ය කෙනෙක් නොදකින කෝණයක් පෙන්වන්න මසාජ් වලත් එහෙමයි සටන් කලාව නම් ගොඩක් සටන් කලාව කරන කට්ටිය කියනවා නේද විවිධ ආධ්‍යාත්මිකාරයන් කියනවා ඊට පස්සේ ඔගේ තියෙන භෞතික පැතිකඩ කියනවා එහෙම නැත්නම් ක්‍රීඩා ක්ෂේත්‍රයේ හරහා ඉස්සරහට යන්නේ කොහොමද කියලා කියනවා සහ ඒකෙත් මම දැකපු දේ කියන්න කල්පනා කරා ඊට පස්සේ විවිධ ආබාධ සම්බන්ධව බොහෝම දෙනෙකුට සමාජයේ ආබාධ තියෙනවා ආබාධ කියලා ගත්තොත් එහෙනම් මාංශ පේශී දැන් මම ඇවිල්ලා මට කතා කරන්න පුළුවන් කොටස පමණයි මම කතා කරන්නේ. ඒ කියන්නේ රෝග ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන රෝග බාධ සුව කර ගැනීමේ ක්‍රම නෙවෙයි මම කියන්නේ අතරම මේ මාංශ පේශී සහ සංධි ආශ්‍රිත ගැටලු සහ ක්‍රීඩා ආබාධ කොහොමද කල්පනාකරණය කරගන්නේ කොහොමද සුව කරගන්නේ කියන්නේ. ඔබ තමයි මම ගොඩක් වෙලාවට කියන්නේ මට කියන්න පුළුවන් නේ ඒ ටික තමයි. හරිද? ඒ කියන්නේ දැන් ඔයාලා එකකින් වැරදි වටහා ගැනීම ගන්න හොඳ නැහැ. මම ඒ අර ආභ්‍යන්තර ආබාධ සියලු දේවල් සුව කරනවා මෙහෙමයි අර මෙහෙම චරිතයක් නෙවෙයි. හරිද? මට ඇත්තටම දැනුම සහ ඒ මම අධ්‍යයනය කරපු කෝණ සහ මට නීති අනුකූලව කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා මාංශ පේශී සහ අස්ථි ආබාධ සහ ක්‍රීඩා ආබාධ කොහොමද කළමනාකරණය කරගෙන යන්නේ කොහොමද මේක අඩු කරගන්නේ කොහොමද කියන එක පැහැදිලිවම මට කතා කරන්න පුළුවන්. හින්දා මම ඔය සම්බන්ධව කතා කරනවා. ඊට අමතරව සම්බාහනය හරහා මොන වගේ දේවල්ද කරගන්න පුළුවන්නේ යම් කිසි ආබාධ අඩු කරගන්න. දැන් උදාහරණයක් විදිහට මම මේකෙදී පළවෙනි වීඩියෝ එක විදිහට කරන්න කල්පනා කරා මිග්‍රේන්. එහෙම නැත්නම් මේ ඉසේ එකක් මම අපි උදාහරණයක් විදිහට කියමු මිග්‍රේන් එන්නේ අතරම ඔළුවේ එක පැත්තකින්. හරිද? එක පැත්තකින් ඉන්න දැඩි හිස රටයක් අනිනවා වගේ හරි අමාරුවෙන් අනිනවා ඊට පස්සේ උඩු වෙන ගන්න ඉන්න මිත්‍ති. අන්න ඒවත් සමහර අය ඉන්න මේකට මොනවද තියෙන ප්‍රතිකාර. සහ මේ වගේ ප්‍රතිකාර කොච්චර දුරට සාර්ථකද සහ මේකෙදි මොන වගේ ප්‍රතිකාර රටාවකට ගියොත් අපි හොඳයි. ඒක පොඩ්ඩක් මම කල්පනා කරලා කතා කරන ඇත්තටම මේ ඒක අර කතා කරන්නේ කල්පනා කරේ මිනිස්සුන්ලා හරි වටිනවා. ඒ කියන්නේ මොකද අර පැනඩෝල් පෙත්තක් දීලා එදිනෙදා වැඩ කරගෙන යන එක නෙමෙයි. මිග්‍රේන් කියන්නේ සාමාන්‍ය හිතර දෙයක් නෙවෙයි නිසා මම කල්පනා කරා මේ වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එකේ තියෙන මිග්‍රේන් ගැන කතා කරන්න. ඉතින් ඔයාලට හරි වටීවි මේක. ඒතර මගේ වීඩියෝ බලනකොට මගේ කිසිම අරමුණක් නැහැ මොනවද Facebook, YouTube මොනවද TikTok කරවගේ මේ වගේ අර තරවක් වෙන්නවත් එහෙම නැත්නම් මම දන්නවා කියලා මොකක් හරි පෙන්න ගන්නවා. එහෙම නැත්නම් මගේ මොන හරි සෙන්ටර් එකක් තියෙනවා කියලා ඒක ඩෙවලොප් කරන්නවත් කිසිම දෙයක් අරමුණක් නෑ මගේ. එහෙමනම් මම දිගටම මේ වගේ වීඩියෝ දානවා ඔය ප්‍රොමෝෂන් ආරම්භ කර එහෙම දානවා. මගේ මෙතනින් එන දේ මම කියන්නේ. මේවා දාන්නේ ඔයාලගේ යහපතට. හරිද? කියන්නේ මට සමාජයේ සමාජයේ හෝ ආබාධයක හරි මොකක් හරි නොපෙනෙන පැත්තක් පේනවනම් හරිද නොපෙනෙන පැත්ත කියන්නේ මොනවා අදෘශ්‍යමාන හැකියාවක් නෙමෙයි. එහෙම පේනවනම් මම ඒක පැහැදිලි කරලා දෙනවා. දැන් ඒකෙදි මම එක දෙයක් කියන්න. මම කල්පනා කරපු දේ තමයි ඇයි මිග්‍රේන් එක පැත්තකින් ඉන්නේ. හරිද? එක පැත්තකින් ඉන්නේ ඇයි කියන එකට උත්තරයක් තියෙනවා. හරිද? මම ඒක කියන්න ඊළඟ වීඩියෝ එකේ. මොකද ට්‍රික් එකක් දෙනවා නේ. ඒක බලා ගන්න ඕනේ. ඊළඟ බලන්න කියන්නේ නෙමෙයි. ඉතින් කැමැත්තක් තියෙනවා නම් මේ ගැන පොඩි අවබෝධයක් ගන්න ඕන කෙනෙකුට උවමනාව තියෙනවා නම් එතන මේ වීඩියෝ බලන්න. බලලා දාලා අවබෝධයක් දෙන්න මට අදහස් දක්වන්න අවශ්‍යත් නැහැ ලයික් කරන්න ඕනේ. ඒම ඕනකමකුත් නැහැ පුළුවන් නම් කෙනෙකුට කියලා දෙන්න මේක. ඒක තමයි හරිම වටින්නේ. පුළුවන් නම් කෙනෙකුට කියලා දෙන්න. ඒ කියන්නේ මට ඕන මේක සමාජයට සමාජගත කරන්න. මේ දන්න දේ සහ මට හිතෙන දේ අනික මම හිතන දේ මම කියන්නේ පදනමක් සහිතව මම බොහෝ දෙනෙක් කතා කරලා තියෙනවා. විවිධ මසාජ් කරන කට්ටියත් එක්ක ඊට පස්සේ වෛද්‍යවරුත් එක්ක ඔය ආදෘශ්‍යමාන හැකියාවන් තියෙනවා කියන කට්ටියත් එක්ක ඊට පස්සේ
විවිධ විවිධ යුනානි චීන කටු ඊට පස්සේ හෝමියෝපති ඊට පස්සේ ආයුර්වේද ඊට පස්සේ බටහිර වෛද්‍ය ක්‍රම ඕවත් එක තියෙන මේ ඒවත් එක ක්‍රියාකාරකම් කරගෙන යන අයත් එක්ක කතා කරලා තියෙනවා. ඒකෝන ඔය සියලුම දෙනා තුල තියෙන දැනුම මම ගන්නවා කියන්නේ ඒ කට්ටිය ඇහුවහම පස්සේ මට අදහසක් එනවා මෙයා මෙහෙම දෙයක් තමයි කියන්නේ කියලා. හරි ඒ හින්දා ඒකයි ලෝකයේ සම්මත ක්‍රියාකාරකම් ටිකක් එක්ක මිග්‍රේන් ගැන හොඳ වීඩියෝ එකක් මම පළ කරන්න. ඉතින් බලන්න බොහොම ස්තුතියි.